ගොඩක් සමාජ මාධ්‍යවල කොණ්ඩේ මොබ් රක්ෂකක් වගේ උණුපමණින් මිස් වර්ල්ඩ් කිරුළ දිනා ගන්න පුළුවන්ද කියන කාරණාව පිළිබඳව තමයි මේ වීඩියෝ එකෙන් අද අපි කතා කරන්නේ. මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන ලෝක රූරජන තරඟාවලිය ගැන අන් කවරදාකටත් වඩා ලාංකිකයන් තුළ උනන්දුවක් සහ බලාපොරොත්තුවක් ඇති කරවන්න මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගී වෙන අනුදි ගුණසේකර සමත් වී ඇති බව රහසක් නෙමෙයි. ඇතැම් ඒ අතරම සමහරු මොබ් බ්‍රෂ් එකක් වගේ කොණ්ඩයක් තියෙන අය තමයි සාමාන්‍යයෙන් දිනන්නේ. ඔතනින් ඉන්න කැතම එකී තෝරලා දෙයි වගේ අදහස් සමාජ මාධ්‍ය තුළ පළ කරන ආකාරයත් දකින්නට පුළුවන්. ඇත්තටම මිස් වර්ල්ඩ් කියන්නේ එහෙම දිනන්න පුළුවන් කිරුළක්ද කියන එක ගැන තමයි මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ. ලෝක රූරජන නැත්තම් මිස් වර්ල්ඩ් තරඟාවලිය කියන්නේ වසර 74ක් පැරණි ලොව තිබෙන පැරණිතම සහ ප්‍රමුඛතම රූරජන තේරීමේ තරඟාවලියයි. රූරජන තරඟාවලියක් යනු බාහිර සුන්දරත්වයේ බලා ලස්සනම කෙනා තේරීම වගේ සරල අදහසක් බොහෝ දෙනා තුළ තිබෙනවා. ඉස්සර ඒක එහෙම තමයි වුණේ. ඒත් කාලයාගේ ඇවෑමෙන් රූරජන තරඟාවලි වලදී බාහිර ලස්සන යනු එක් සාධකයක් පමණක් බවටත් ලස්සන වගේම පෞරුෂත්වය බුද්ධිමත් බව සහ සමාජ වගකීම වගේ ලක්ෂණත් රූරජනකින් බලාපොරොත්තු වීම දක්වා මේ තරඟාවලින් පරිවර්තනය වී තිබෙනවා. වෙන මොන තරඟාවලියකදී නොකරුණත් මිස් වර්ල්ඩ් වැනි බිග් සික්ස් පැජන්ට් වල අයිතිවන තරඟාවලි වලදී මේ කරුණු සලකා බලනවාම තමයි. එහෙනම් කොහොමද මිස් වර්ල්ඩ් තෝරන්නේ? ඒ සිදු කරන්නේ පියවර හෝ වට කිහිපයකට පසුවයි. මිස් වර්ල්ඩ් සංවිධානයේ ප්‍රමිතීන්ට අනුකූලව පවත්වන ජාතික තරඟාවලියකින් ජයගත යුතුයි. ලංකාවේ නම් මේ වන විට ඒ පවත්වන්නේ සියත නාලිකාවේ සහ මොඩල් ෂොප් ආයතනයේ මූලිකත්වයෙන් සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා යන නමින්. ලෝක පුරාවට එලෙසින් ජයග්‍රහණය ලැබූ තරඟකාරිනියන් එම වසරේ මිස් වර්ල්ඩ් තරඟාවලියට සහභාගී විය යුතුයි. සාමාන්‍යයෙන් වසරකදී මෙහෙම තරඟකාරිනියන් 80ක් 120ක් අතර පිරිසක් තරඟාවලියට සහභාගී වෙනවා. එහිදී මුලින්ම ඕපනින් සෙරමනි එකත් ඉන්පසුව චැරිටි විසිට්ස්, ෆොටෝ ෂූට්ස්, ඩිනර්ස් වගේ ඉන්ටර්වියුස් පවත්වනවා. මේ වගේම තරඟකාරිනියන්ට ලකුණු ලබා දීමක් සිදු නොකලත් හොඳ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකක් සහ ඉමේජ් එකක් ගොඩනගා ගැනීමට මේක වැදගත්. ඊට පස්සේ තමයි ප්‍රෙලිමිනරි රවුන්ඩ්ස් තියෙන්නේ. තරඟකාරියන්ට ලැබෙන ලකුණු ලැබෙන්න පටන් ගන්න මෙතන සිටයි. ප්‍රිලිම්ස් යටතේ යලිත් තරඟවට කිහිපයක් පවත්වනවා. බියුටි විත් අ පර්පස් තරඟකාරිනියන්ගේ සමාජ වගකීම හෝ සේවය සලකා බැලෙන වැදගත්ම වටේ තමයි බියුටි විත් අ පර්පස් කියන්නේ. টপ මොඩල් තරඟකාරිනියන්ගේ නිරූපණ හැකියාව ඇගීමට ලක් වෙන රැම්ප් වටය. ටැලන්ට් රවුන්ඩ් තරඟකාරිනියන්ගේ ගායන, නර්තන හෝ වෙනත් කුසලතා ඇගීමට ලක් කරන වටය. ෆිට්නස් රවුන්ඩ් තරඟකාරිනියන්ගේ ශාරීරික සෞඛ්‍ය සහ කණ්ඩායම් හැඟීම් ඇගීමට ලක් වෙන වටය. මල්ටිමීඩියා චැලෙන්ජ් තරඟකාරිනියන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සහ ජනප්‍රියත්වය සලකා බලන වටය. මෙහිදී තරඟකාරිනියන්ට තමන්ගේ සමාජ මාධ්‍ය පිටු සහ මිස් වර්ල්ඩ් ඇප් එක තුළ ඇති ජනප්‍රියත්වය සලකා බලනවා. පීපල්ස් චොයිස් අවෝඩ් තරඟකාරිනියන්ට මිස් වර්ල්ඩ් ඇප් එක හරහා ලැබෙන පබ්ලික් වෝට් සලකා බලා ජනප්‍රියම තරඟකාරිනිය තේරීම සිදු වෙනවා. තරඟකාරිනියන් 120ක් පමණ අතරින් මේ ප්‍රෙලිමිනරි රවුන්ඩ්ස් ජයග්‍රහණය කරන හෝ ඉහළම ලකුණු ලබා ගන්නා තරඟකාරිනියන් පිරිස টপ 40 අතරට සුදුසුකම් ලබනවා. බියුටි විත් අ පර්පස් වටේ ජයග්‍රාහිකාවට අනිවාර්යයෙන්ම টপ 12 අතරට යන්න සුදුසුකම් ලැබෙනවා. හෙඩ් ටු හෙඩ් චැලෙන්ජ් තරඟකාරිනියන් දෙදෙනා බැගින් කාලීන මාතෘකා ගැන මුහුණට මුහුණ කරන සංවාදයක් කරා ඔවුන්ගේ ස්පීකින් ස්කිල්ස් සහ බුද්ධිමට්ටම් මැන බැලෙනවා. පබ්ලික් වෝට්ස් හෝ විනිසුරු මඩුල්ලේ තීරණය මගින් මෙහි කාණ්ඩවලට අනුව ජයග්‍රහණ ලබා දෙනවා. මේවටේ ජයග්‍රාහිකාවන් අනිවාර්යයෙන්ම টপ 40 අතරට සුදුසුකම් ලබනවා. මේ තරඟ වටයන් වලට සහභාගී වීමට සමගාමීව තරඟකාරිනියන් මිනිසුරු මඩුල්ලේ ඇගයීමට ලක්වීමක් සිදු කරනවා. ඊට සඳහන් කර තරඟ වටයන් සහ ජජ් බෝඩ් ඉන්ටර්වියු සරහා වැඩිම ලකුණු ගත් තරඟකාරිනියන් টপ 40 වලට සුදුසුකම් ලබනවා. අවසන් මහා තරඟය පවත්වන දින වන විට টপ 40 තෝරා අවසන් මහා තරඟයේදී টপ 40 අතරට සුදුසුකම් ලබන තරඟකාරිනියන් ඉවිනිං ග්‍රවුන්ඩ්ස් වලින් සැරසී තමන්ව හඳුන්වා දීමත් ඔවුන්ගේ BVAP ව්‍යාපෘති හඳුන්වා දීමත් සමහර විට කෙටි ප්‍රශ්න වලට උත්තර දීමත් සිදු වෙනවා. 2015 පසුව ස්වයංව්‍යා වටය මිස් වර්ල්ඩ් තුලින් ඉවත් කරනවා. මේ වටයේදී තරඟකරුවන්ගේ පොයිස්, confidence, stage presence, elegance, public speaking සහ purpose වැනි අංග සලකා බලා ඔවුන් අතරින් top 12 තෝරා ගනිනවා. මෙහිදී beauty with the purpose කියන මාතෘකාව මොනතරම් වැදගත් භූමිකාවක් ඉටු කරනවාද කියා ඔබට වැටහෙනවා ඇති. top 12 අතරට තේරෙන තරඟකාරිනියන් යලිත් වරක්
තමන්ගේ විෂන් එක, කල්චරල් මැසේජ් එක සහ රූ රචනයක් ලෙස තමන්ගේ භූමිකාව වගේ දේ ගැන විස්තරයක් ඉදිරිපත් කළ යුතු වෙනවා. එහෙම නැත්නම් ඔන් ස්ටේජ් ඉන්ටර්විව් එකකට මුහුණ දිය යුතු වෙනවා. තරංකාරිනියන් ඉන්ටෙලෙක්ට්, පර්සනැලිටි, පර්පස්, කමියුනිකේෂන්, ඔතෙන්ටිසිටි වගේ කරුණු සලකා බලා ඒ අතරින් මිනිසුරු මඩුල්ලේ ඉහළම ලකුණු ලබා ගන්නා තරංකාරිනියන් 5 දෙනා টොප් 5 අතරට සුදුසුකම් ලබනවා. টොප් 5 අතරට තේරෙන තරංකාරිනියන් 5 දෙනාට විනිශ්චය මණ්ඩලය සමග ෆයිනල් Q&A වටයකට මුහුණ දීමට සිදු වෙනවා. මේදී තරඟකාරිනියන්ගේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස්, ලීඩර්ෂිප්, පොයිස්, අන්ඩර් ප්‍රෙෂර් සහ ඉන්ස්පිරේෂන් වැනි දේවල් වලට අවධානය යොමු කර විනිසුරු මඩුල්ලේ තීරණය මත ජයග්‍රාහිකාව සහ අනුශූරියන් තෝරනු ලබනවා. ෆයිනල් Q&A වටයේදී තමන් ලබා දෙන පිළිතුරු මත බොහෝ දුරට තමන්ට කිරුළ ලැබෙනවද නැද්ද කියන එක තීරණය වෙනවා. මිස් පර්සනැලිටි, කන්ටිනෙන්ෂල් ක්වීන්ස් වගේ අවෝඩ්ස් තිබුණත් ඒවාට ලකුණු හිමි වෙන්නේ නැහැ. එතකොට ලස්සනට මොකද වෙන්නේ? මේ වීඩියෝ එකේ මුලින් ඉඳන් අවධානය අහගෙන හිටියානම් මේ විදිහ ඔබට වැටහෙන්න ඕනේ මිස් වර්ල්ඩ් කියන්නේ සමේ පාටව මුණ බලා දෙන කිරුළක් නොවන බවත් ඊට වඩා බොහෝ දේවල් පරීක්ෂාවට ලක් වෙන තරගයක් බවත්. ලස්සන කියන්නේ සාපේක්ෂ දෙයක් නිසා කෙනෙක්ට ලස්සන කෙනෙක් තවත් කෙනෙක්ට ලස්සන මදි වෙන්න පුළුවන්. නමුත් මේ තරගයට එන 120ක් පමණ වන තරංකාරයන් සිළු දෙනාම ඔවුන්ට ආවේනික ලස්සනක් තිබෙනවා. එහෙම නිසා තමයි ඔවුන්ට තමන්ගේ රට නියෝජනය කරමින් රූප රාජ්‍යනියක් විදිහට ලෝක රූ රචන වේදිකාවට පැමිණෙන්න ඉඩකඩ ලැබෙන්නේ. එහෙම එන අයගේ ලස්සන ගැන විවාදයක් නැති නිසා තමයි ලෝක රූ රචන තරගාවලියේදී ඊට වඩා ගැඹුරු වටිනාකම් ගැන සලකලා බලන්නේ. ඒක නිසායි කළු සමක් හෝ මොබ් බ්‍රෂ් එකක් වගේ කොණ්ඩයක් තිබු පමණින් වෙන මොන කිරුලක් දින්නත් මිස් වර්ල්ඩ් කිරුල දිනිය නොහැක්කේ. 1990 වසරේ සිට මේ දක්වාම එවැනි අප්‍රිකානු සම්භවයක් හෝ ලක්ෂණ තිබුණු තරංකාරිනියන් මිස් වර්ල්ඩ් කිරුණ දිනා ගත්තේ තෙවරක් පමණයි. අනිකුත් ප්‍රධාන තරඟවලත් තත්ත්වය එහා සමානයි. මිස් වර්ල්ඩ් වේවා, මිස් යුනිවර්ස් වේවා, වෙනත් බිග් 6 පැජන්ට් එකක් වේවා, කිරුළ හිමි වෙන්නේ බොහෝ දුරට මේ සීලුම සාධක සපුරන අය. කෙනෙක්ට කළු සමක් හෝ පොකුරු කොණ්ඩයක් තිබීම ඇයට කිරුළ හිමිවීමට හෝ නුසුදුසුකමක් නොවනවා වගේම විශේෂ වාසියකුත් නොවෙනවා. මෑත කාලීන උදාහරණයක් ගත්තොත් 2017 වසරේ ඉන්දියාවේ මනෝෂි චිලා ලෝක රූ රචන කිරුළ හිමි කරගන්නේ. ඇයට වඩා ලස්සන තරංකාරිනියන් එහි නොසිටි නිසාවෙන්වත් කළු අය හෝ මොබ් කොන්න නොසිටි නිසාවෙන්වත් නොවේ. බියුටි විත් පර්පස් හා හෙඩ් ටු හෙඩ් චැලෙන්ජ් වටවල ජයග්‍රාහිකාවයි. টොප් මොඩල් වටේ වගේ මුළු තරගය පුරාවටම හොඳම ලකුණු ලබාගත් තරංකාරිනියන් අතර උඩින්ම සිටීමයි. ෆයිනල් Q&A වටේදී මුළු ලෝකයේම ඇගීමට ලක්වෙන උත්තරයක් ලබා දුන් නිසායි මනුෂ්‍ය පමණක් නෙමෙයි 2021 සහ 2014 වසරවල කිරුළ දිනාගත් මිස් පෝලන්ඩ් සහ මිස් සවුත් අප්‍රිකාගේ ජයග්‍රහණත් ඒ හා සමානයි. එතකොට ඇයි ලංකාවේ අපි මේ පාර අපේ අනුදි ගැන බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ? ලස්සන මූණක් තිබෙන නිසාද? ඔව් ලස්සනයි තමයි. හැබැයි ලස්සනටත් එහා එයාගෙන් මෙතෙක් කල මිස් වර්ල්ඩ් ගියපු කිසිම තරංකාරිනියකගෙන් දකින්නට නොලැබුණු සූදානමක් සහ කැපවීමක් දකින්න ලැබෙන නිසා මෑත කාලීන අන් කිසිම තරංකාරණියකින් දකින්නට නොබැනු ඕරා එකක්, වොයිස් එකක්, ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එකක්, ඉන්ටෙලෙක්ට් එකක් දකින්න ලැබෙන නිසා තමන් බියුටි විත් පර්පස් කෙනෙක් කියලා හදවතින්ම විශ්වාස කරන සහ සහේලි ෆවුන්ඩේෂන් එක හරහා ඒ වෙනුවෙන් සැබවින්ම මහන්සි වෙන කෙනෙක් නිසා ලංකාවට ගෞරවයක් ගේන සැබෑ ඌමනාවක් තියෙන නිසා ලස්සන වගේම මිස් වර්ල්ඩ් කිරුළ දිනා ගන්න අවශ්‍ය පරිචය අනුදිට තිබෙනවා කියලා විශ්වාස නිසා අන්න ඒ නිසායි මෙවර රූ රචන කිරුළ ලංකාවට අන් කවරදාකටත් වඩා කිට්ටුයි කියලා දැනෙන්නේ. ඉතින් මෙච්චර කිව්වට පස්සේ ඔබ තවමත් හිතනවාද මොබ් බ්‍රෂ් එකක් වගේ කොණ්ඩයක් තිබූ පමණින් මිස් වර්ල්ඩ් කිරුළ දිනාගත හැකියි කියලා? සටහන උපුටාගත්තේ ප්‍රමෝද්දේ ශානිකාගේ Facebook පිටුවෙන්. ස්තුතියි උපුටා ගැනීමට. ඉතින් වීඩියෝ එක ගැන ඕගොල්ලන්ට මොකද හිතෙන්නේ? ඇත්තටම ඕගොල්ලෝ තවමත් හිතනවාද මොබ් බ්‍රෂ් එකක් වගේ එහෙම නැත්නම් බ්ලැක් ස්කින් එකක් හරි එහෙම නැත්නම් ඔඩ් වගේ ලුක් එකක් තියෙන කෙනෙක්ට තමයි ජයග්‍රහණය ලැබෙන්නේ කියලා? එහෙම නැත්නම් මේ කරුණු කාරණා එක මේක කොතරම්නම් සංකීර්ණ කොතරම්නම් සීරියස් ජජ්මන්ට් එකකට මිස් වර්ල්ඩ් කෙනෙක් ලක් වෙනවා කියලා ඕගොල්ලෝ දැන් හිතනවා නේද? වීඩියෝ එකෙන් ඕගොල්ලෝ මේ පිළිබඳව දැනුවත් වුණා නම් සහ අනුදි ගුණසේකරට විශ් කරන්න ඇය ගැන ඔයගලන්ට මොනවද හිතන්න තියෙන්නේ? ඇයි ජයග්‍රහණය කරාවිද? එහෙම නැත්නම් මොන මිස් වර්ල්ඩ් ජයග්‍රහණය කරයිද? කුමන රටෙන් ජයග්‍රහණය කරයිද? මේ හිතන හැම දෙයක්ම වීඩියෝ එකට පල්ලෙන් කමෙන්ට් එකක් විදියට සමාජගත කරන්න වගේම ආයෙත් අනුදිට ඔයගලන්ගේ සුභාශිංසන එක් කරන්න කියලාත් අපි ඔයගලන්ට මතක් කරනවා. සත්‍යකවශික TV අපේ YouTube නාලිකාව ඔයගොල්ලෝ තවම subscribe කරලා නැත්නම් අපිව මේ වෙලාවේ subscribe කරන්න කියලා අපි ඔයගලන්ට ගෞරවයෙන් මතක් කරනවා.